හැමතිස්සෙම ඔයාලට. අද අපි ආවිල්ලා ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ දේවල්ලත්ත කියන ගමට. මේ ගමේ තියෙන ලස්සන දියලක් බලන්න. බලන්න මේක ඔයාලා දැකලා තියෙනවද කියලා. මේ ඇවිල්ලා කළුව රැල්ල. කට්ටිය කියනවා මේකට දෙමළ ඇල්ල කියලා. ඒත් මේක දෙමළ ඇල්ල නෙමෙයි. දෙමළ ඇල්ල තියෙන්නේ අතනින් පහළ. අපි එතෙන්ටත් යනවා. ඊටත් වැඩිය විශේෂ දෙයක් ඔයාලට පෙන්වන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. කියන දුකයි මේ වෙලා තියෙන දේ ගැන. ඔයාලා විසිතුරු මසුන් නැති කරනවා නම් නිවසේ විතරක් ඇති කරන්න. කවදාවත් ස්වභාවික පරිසරයට ඇති කරන්න දාන්න එපා. ඒක ලොකු අපරාධයක්. මේ ඉන්නේ ආක්‍රමණශීලී පීකොක් මලාවි මාළු. කවදාවත් මෙයාලා ස්වභාවික පරිසරයෙන් නිදහස් කරන්න හොඳ නැහැ. ස්වභාවික පරිසරයේ ඉන්න මාළු සේරම වඳ වෙනවා මේ මාළු හින්දා. පැටවු ඉන්නවා 100,000 ගණක් මෙතන මේ අම්මා රකින්න පැටවු. වගේ හරි උමනාවකට ගෙනත් දාපු මාළුවෙක්. විසිතුරු මත්ස්‍ය ලෝකයේ ගෙවල් නිවසක ඇති කරපු මාළු කොටසක් වෙයි. කවදාවත් ස්වභාවික පරිසරයෙන් නිදහස් කරන්න හොඳ නැහැ මේ මාළු. ස්වභාවික පරිසරයේ ඉන්න මාළු ස්වභාවික මාළු විතර ඒ ඔක්කොම ආහාරයට ගන්නවා මේ මාළු. ස්වභාවික මාළු කෙලිම වඳ වෙලා යනවා මේ මාළු බෝ වුණොත් වැඩිපුර. දැන්ටත් මේ බෝ වෙලා ඉන්නේ ගොඩක්. ඔයාලට පෙන්වන්නේ මේ පොකුණ විතරයි. ඒත් අනිත් පොකුණ ඔක්කොගෙම ඉන්නවා මේ මාළු බෝ වෙලා. විසිතුරු මත්ස්‍ය හින්දා කවදාවත් ගංගකට දොලකට දැම්මොත් ස්වභාවික පරිසරයේ මාළු වඳ වෙනවා. ඒ හින්දා කවදාවත් ඒ වැරද්ද කරන්න එපා.